ඔයාට සල්ලි හිඟයි කියලා හිතෙනවද? එහෙනම් ඔයා මේක අහන්නම ඕනේ. ඔයාගේ අතේ සල්ලි ඉතිරි වෙන්නේ නැත්තේ ඔයා හිතන දේ නිසා නෙමෙයි. අපි හැමෝම වගේම සල්ලි ලැබුණම කරන්නේ මොනවද? එකම දේවල් ටිකක්. දකින දේ මිලදී ගන්නවා. ඕනවට වඩා විනෝදයට වැය කරනවා. පස්සේ ඉතුරු කරන්න පුළුවන් කියලා හිතනවා. නේද? බලන්න ඔයාටත් මේ එක්ස්පීරියන්ස් එක තියෙනවද කියලා. සැලරි එක ලැබෙන දවසේ හිතෙනවා මේ මාසේ නම් වෙනස් වෙන්න ඕන කියලා. නමුත් දවස් 5ක් යන්නත් කලින් account එක හිස්. ඒකට හේතුව ඔයාට සල්ලි අඩු නිසා නෙවෙයි. ඔයාට සල්ලි වියදම් කරන plan එකක් නැති නිසා. එතනින් තමයි ඔයාගේ පසුතැවීම පටන් ගන්නෙ. ඔයා දන්නවද සල්ලි ඇති මිනිස්සයාගේ සල්ලි නැති මිනිස්සයාගේ අතර තියෙන වෙනස? සල්ලි ඇති මිනිස්සු මුලින් ඉතුරු කරනවා සහ ඉන්වෙස්ට් කරනවා. ඉතුරු දේවල් වලින් ජීවත් වෙනවා. හැබැයි සල්ලි නැති මිනිස්සු මුලින් වියදම් කරනවා. ඉතුරු කරන්න හිතන්නේ අන්තිමට. නමුත් කවදාවත් රුපියලක්වත් ඉතුරු කරගන්නේ නැහැ. මෙන්න මේකයි ඇත්තම කතාව. ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ ඔයා උපයන මුදල මත නෙමෙයි. ඔයා ඒක මැනේජ් කරන විදිහෙන්. ඔයා මේ පුරුද්ද අද වෙනස් කරගත්තේ නැත්නම් අවුරුදු 5කට පස්සෙත් ඔයා ඉන්නේ අද මේ ඉන්න තැනම තමයි. ඒක නිසා අපි අදම පොඩි වෙනසක් කරමු. ඔයාට සල්ලි ලැබුණම 10%ක් ඉතුරු කරමු. ඉතුරු දේවල් වලින් ජීවත් වෙන්න plan එකක් හදාගමු. මේ ක්‍රමය simple but powerful. මතක තියාගන්න. ඔයාගේ අතේ සල්ලි නැති එකට හේතුව සල්ලි නැතිකම නෙමෙයි. ඔයා හිතන සහ ක්‍රියා කරන විදිහයි. ඉතින් ඔයා තවමත් හිතන්නේ ඔයාට සල්ලි හිඟයි කියලාද?